අයිබෝන් පුතේ අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ 10 වසරේ 10 වසර සමීකරණ පාඩමේ ඉගෙන 4 වෙනි පාඩමේ ස්පෙෂල් ගානක්. يعني සමීකරණයෙන් ඔයගොල්ලන්ට එක්සෑම් එකට OL එක්සෑම් එකට එන්න පුළුවන් සයිස් එකේ ගානක් තමයි පොඩ්ඩක් කතා කරන්නේ අද. අද මේකේ මේ ගාන නැති උනායි කියලා මේ පොරි වෙන්න දෙන්න අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ මේ ගාන දාලා ඇති. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක යටින් මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. YouTube එකේ මේ යට තියෙන අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක ටච් කරලා ඒ ගෲප් එකට ජොයින් වෙනාට මේ ගාන බලා ගන්න පුළුවන් අපේ පන්ති වල සහභාගී වෙන්නේ නැති ළමයින්ට. එහෙම නැති වුණා මේ ගාන නිකන් අහගෙන ඉඳියත් ඔයගොල්ලන්ට හරියට මේ සමීකරණය පිළිබඳ සුපිරිම දැනුමක්. මම සමීකරණේ හැම පැත්තම ආවරණය වෙන විදිහට දීපු ගානක් මම හදපු ගානක් තමයි මේක. හරිද? ඒ වගේම අපේ පන්තියෙන් ළමයින්ට බැලුවොත් අපේ ටියුට් එකේ සමීකරණ ටියුට් එකේ 13 වෙනි ගාන තමයි මම මේ හදන්නේ. 13 වෙනි ගාන. වැඩි කතාවක් නැතුව ගානට යන්න. හරිද? මේ ගාන හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සමීකරණ සම්බන්ධව තියෙන ගැටලු අනිවාර්යෙන් 100%ම මේ ගාන හරහා ඔයගොල්ලන්ට निराකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ නිසා හොඳට එක තැනක ඔළුව තියාගෙන ඔළුව නිදහසේ තියාගෙන මේ ගාන උපරිම උනන්දුවෙන් අහගෙන ඉන්න. හරිද? වෙන වැඩක් නම් කරන්න යන්නවත් එපා. හොඳට ඔළුවට වැටෙන්නේ නැහැ මේ ඔළුවට වට ගන්න දැනගන්න ඕනේ. හරි. බලමු. පහත ගණදුණු සමීකරණයට ආදේශ කරන්න. අපි ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා ඇත්තේ මේ ගාන ෆොටෝ ගන්න නැති ගමයි. එහෙම නැති වුණා නිකන් අහගෙන ඉඳලා ඔයගොල්ලන්ට සුපිරිම අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? මේ ගාන කොලයක් පැනක් කරගෙන දැන් ලියා ගන්න. හරි. පහත ගණදුණු මෙම සමීකරණයට ආදේශ කරන්න. අපි සමීකරණ දීලා තියෙනවා. මොකද්ද? ජංගම නොවනවත්කම් ධන ආයෝජන ධන තොග ධන ණයගැතිය ධන බැංකු ධන මුදල් සමානයි ප්‍රාග්ධනීය ධන ජංගම නොවන වක්කීම් ධන ජංගම වක්කීම්. අපි ඒක ලියාගත්තම ගණුදුරු අංකය කියලා තීරුවක් දාගත්තා ජංගම නොවන දැන් මෙතන ගණුදුරු අංක ටික දීලා තියෙන එහෙම නැතුව දින දීලා තිබුණා මෙතන දිනේ කියලා දාගන්න. ඒක දාන්න. ජංගම නොවන වත්කම් ධන ආයෝජන ධන තොග ධන ණයගැතිය ධන බැංකු ධන මුදල් සමානයි ප්‍රාග්ධනීය ධන ජංගම නොවන වක්කීම් ධන ජංගම වක්කීම්. මේ මොකද්ද මේ සමීකරණ? මේ ජංගම නොවනවත්කම් මේ මෙහා ඉතින් පේනවද දැන් උඩ ටික. ජංගම නොවනවත්කම් ආයෝජන තොග ණයගැතිය බැංකු මුදල් කියන මේ මොකද්ද මේ ඔක්කොම ටික? මේ තමයි අපේ වත්කම්. හරිද? මේ ප්‍රාග්ධනය කියන තව නමක් කියන්න පුළුවන් ඕන මේකට. මේ තමයි හිමිකම්. ජංගම නොවනවත්කම් දන ජංගම වක්කීම් වලින් හැදෙන මොකද්ද අපේ සම්පූර්ණ ව්‍යාපාර වගකීම් කොටස. එන්නේ නේද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සූත්‍රය තමයි මේ හැදිලා තියෙන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. තවත් කොටසක් කියන්න. මෙන්න මේ ජංගම නොවනවත්කම් ආයෝජන හැරුණකොට මෙන්න මේ ටිකට අපි කියන්න පුළුවන් තොග ණයගැතිය බැංකු මුදල් මේ ටික තමයි ව්‍යාපාරේ ජංගම වත්කම් ටික. ජංගම වත්කම් ටික. ඕක දන්නේ නැති දේවල් ලියාගන්න. හරිද? ජංගම නොවනවත්කම කියවහම ටක් ගාලා තේරෙනවා. මොකක්ද ජංගම නොවනවත්කම කියන්නේ? අවුරුද්දකට වඩා වැඩි කාලච්ඡේදයක් ව්‍යාපාරේ පවතින වත්කම්. මොනවා උදාහරණ? දී බඩු, කාර්යාල උපකරණ, ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ නේ? ඒව තමයි උදාහරණ. ඊළඟට ආයෝජනය කියන්නේ මොනවද සාමාන්‍යයෙන්? අපි වෙන සමාගම කොටස් මිලදී ගැනීම නැත්නම් ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන් නේ. මොකක් හරි කරපු ආයෝජනය. ඒක අපිට වත්කමක් වගේ තමයි. ඊළඟට ණයගැතිය. වෙළඳ භාණ්ඩ ණයට විකුණුනට පස්සේ තියෙන පුද්ගලයාට අපි කියනවා පාර්ශවයට අපි කියනවා ණයගැතිය. වෙළඳ භාණ්ඩවලදී නිකම් භාණ්ඩ නෙමෙයි. වෙළඳ භාණ්ඩ වෙළඳ භාණ්ඩ කියන්නේ මොකද? නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ගන්නා භාණ්ඩ. මොනවා හැම පැත්තම ආවරණය කරනවා. මේ ගන්න හොඳට අහන් ඉන්න. හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට බැංකු. බැංකු කියන්නේ මොකද්ද? අපේ ව්‍යාපාරේ නමින් බැංකුවේ තියෙන ජංගම ගිණුමේ ශේෂය. නැත්නම් කරන්ට් account එකේ ශේෂය. චෙක් පත් නිකුත් කිරීම හරහා ගණන් කරන්න තියෙන්නේ. අන්න ඒ account එකේ ශේෂය තමයි බැංකුවේ කියන්නේ. අපේ නමින් රාජ්‍ය සල්ලි තිබ්බත් එකයි බැංකුවේ සල්ලි තිබ්බත් එකයි ව්‍යාපාරේ නම් නේ ඒවා අපිට වත්කම් මොනවත්කම් ජංගම වත්කම් ඊළඟට මුදල් ගැනදී අපේ ව්‍යාපාරේ ලාච්චුවේ තියෙන සල්ලි ටික නේ අපේ දිනදා ව්‍යාපාරික කටයුතු සඳහා තියෙන සල්ලි ටික ඊළඟට ප්‍රාග්ධනය නැත්තම් හිමිකම කියන්නේ මොකද්ද ව්‍යාපාරයේ අයිතිකරු වෙනවන් පවතින කොටස තමයි හිමිකම කියලා කියන්නේ මොකද්ද ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් මේ සියලු වත්කම් වලින් අයිතිකරුවන්ට හිමි ප්‍රමාණය තමයි නැත්නම් ව්යාපාරයේ පවතින සම්පත් වලින් අයිතිකරුවන්ට හිමි සම්පත් ප්‍රමාණය තමයි අපි කියන්නේ හිමිකම කියන්නේ. අයිතිකරුවන්ට අයිති ප්‍රමාණය. ඊළඟට ජංගම නොවනවක්කි. ජංගම නොවනවක්කි කියන්නේ මොකද්ද? අවුරුද්දකට වඩා වැඩි කාලච්ඡේදයක් තුල
කියවිය යුතු බැඳීම්. අන්න ඒක තමයි ජංගම නොවන වක්කීම් කියන්නේ. සාමාන්‍ය උදාහරණ. බැංකු ණය, උකස් ණය, කල්බදු ණය. කල්බදු ණය කියන්නේ මොනවද? ලීසින්. ෆිනන්ස්. අන්න ඒක. ඊළඟට ජංගම වක්කීම්. ජංගම වක්කීම් කියන්නේ මොනවද? අවුරුද්දකට වඩා අඩු කාලච්ඡේදයක් තුළ අවුරුද්දකට වඩා අඩු කාලච්ඡේදයකින් කිය යුතු බාහිර බැඳීම් තමයි ජංගම වක්කීම් කියන උදාහරණ. වෙළඳ ණය හිමියෝ. වෙළඳ ණය හිමියෝ ගන්න කවුද? ඒකත් මම කියනවා. වෙළඳ ණය හිමියෝ ගන්නව කවුද? වෙළඳ භාණ්ඩ ණයට ගත්තට පස්සේ තියෙන පුද්ගලයන්ට තමයි අපි කියන්නේ වෙළඳ ණය හිමියයි කියලා. හරිද? තවුණයි මේ ජංගම වක්කීම් වල උදාහරණ. ගෙවිය යුතු විදුලිය නැත්නම් උපචිත විදුලිය කියලා කියන්නේ. ගෙවිය යුතු කල්පදු. ගෙවිය යුතු මේ බදු කුලි. ඊළඟට ගෙවිය යුතු දුරකථන වියදම ඕන එක. ඔන්න අපිට ඊළඟට බැංකු අයිරා. බැංකු අයිරාව කියන එකත් ඉස්සරහට ඔයගොල්ලන්ට 11 වෙනි ඉගෙන ගන්න තියෙනවා. හරි. මේකේ 11 ළමයිටත් වැදගත් මේ සමීකරණ අමතක වෙලා නම් බලාගෙන බලලා ඉගෙන ගන්න. හරි. අපි එන ගාන හදාගෙන යන්න ගන්නවා. හරි. පළවෙනි ගණතුන තියෙනවා අයිතිකරු විසින් 8 ලක්ෂයක මුදලක් ප්‍රාග්ධනයේ ලෙස දෙවීම. මේ ගාන තියෙන්න ඕන නැහැ. මේක ගාන අහන් ඉතියා සුපිරි අවබෝධයක් ගන්න පුළුවන්. අයිතිකරු විසින් 8 ලක්ෂයක මුදලක් ප්‍රාග්ධනයේ ලෙස දෙවීම. මොකද වෙන්නේ? 8 ලක්ෂයක මුදලක් ප්‍රාග්ධනයේ ලෙස දුවහම අපේ ව්‍යාපාරයට මුදල් ගලා එනවා. එතකොට අපේ ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 8 ලක්ෂයක්. මේ වැඩි කිරීමේ ලකුණු ධන ලකුණු දාන්න ඕනේ නැහැ. හැබැයි ඍණ නම් අනිවාර්ය ඍණ හෝ වරහන් දාන්න. ධනෙකින් දැනීම අනිවාර්ය නැහැ. දැම්මයි කියලා වැරද්දකුත් නැහැ. හරි. 8 ලක්ෂයක් මුදල් වැඩි වෙනවා නේ. අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය දුවට පස්සේ ව්‍යාපාරයට එන සල්ලි ප්‍රමාණය නැත්නම් ලාභයෙන් සල්ලි ප්‍රමාණය 8 ලක්ෂයකින් වැඩි වෙනවා. ඒ නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා 8 ලක්ෂකින්. ඊළඟට මේක වක්කීමට බලපාන්නේ නැහැ. ඊළඟට කොහාට බලපාන්නේ? හිමිකමට බලපානවද නැද්ද? මේක අයිතිකරුවෝ දන්නේ. හිමිකම වැඩි වෙනවා 8 ලක්ෂයක්. ඇයි හිමිකම වැඩි වෙන්නේ? ඔන්න මේකත් ලියාගන්න දන්නේ නැත්නම් ප්‍රාග්ධනය නැත්නම් හිමිකම නැත්නම් ප්‍රාග්ධනය මේ හිමිකම වැඩි වීමට හේතු දෙකයි. මොකද හේතු දෙක? එක්ක ව්‍යාපාරයට අයිතිකරු විසින් ප්‍රාග්ධනයේ ලෙස මුදල් යොදවන්න ඕන නැත්නම් ව්‍යාපාරයේ ආදායම හෝ ලාභ උපයන්න ඕන. අන්න ඒක තමයි හේතු දෙක. මොකද හේතු දෙක? එක්කෝ අයිතිකරු විසින් ප්‍රාග්ධනයේ ලෙස මුදල් හෝ වෙනම යම් ඕනෑ ආකාරයේ වත්කමක් යොදවන්න පුළුවන්. එතකොට ප්‍රාග්ධනය යොදවීම නිසා මේ හිමිකම නැත්නම් ප්‍රාග්ධනය කියන වචනේ දෙකම එකයි මේ වැඩි වෙනවා. නැති අනිත් හේතු මොකද? ව්‍යාපාරයේ ආදායම උපයන්න ඕන. මොන ආදායම්? කොමිස් ආදායම්, ආයෝජන ආදායම්, ලාභාංශ ඕකක් මොන යම් ආකාරයකින් ආදායම් උපයනවා නම් ඒ ආදායමත් අයිතිකාරයට. ඒක නිසා ප්‍රාග්ධනය නැත්නම් හිමිකම වැඩි වෙනවා. එහෙනම් මොකද්ද මෙතනින් හේතු දෙකකින් මේ මොකද්ද? අයිතිකරු විසින් ප්‍රාග්ධනය ලෙස මුදල් දෙවීම. අනිවාර්යයෙන්ම හිමිකම වැඩි වෙනවා. හරි. 2. ගණිතය අංකේ දාමු අපි 1. හරි. මේක තේරුම් නැත්නම් රිවයින් කර කර බලන්න. හරි. 2. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රුපියල් 4 ලක්ෂයක් ගෙවා මෝටර රථයක් ගැනීම. පාවිච්චිය සඳහා රුපියල් 4 ලක්ෂයක් ගෙවා මෝටර රථයක් මිලදී ගැනීම. මොකද්ද වෙන්නේ? මේ අයිතිකරු නෙවෙයි දාන්නේ. ව්‍යාපාර මුදලින් තමයි සල්ලි ගෙවලා මෝටර රථයක් ගන්න. 4 ලක්ෂයක් ගෙවා මෝටර රථයක් ගැනීම. ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම එළියට යනවා. නේ? මුදල් කියන වත්කම එළියට ගිහින් ඇතුළට එන්නේ මොකද්ද? මෝටර රථ කියන වත්කම ඇතුළට එනවා. නේ? එහෙනම් අපි දාගමු ඉස්සෙල්ලම. 2. 4 ලක්ෂයකින් මුදල් කියන වත්කම අපිව දාලා යනවා. ඒ වෙනුවට ව්‍යාපාරයට එන්නේ මොකද්ද? මෝටර රථයක් වෙනවා. නේ? මෝටර රථය කියලා තීරුවක් දැන් මෙතන නැහැ. ඒ වෙනුවට තියෙන මොකද්ද? මෝටර රථය කියන්නේ මොකද්ද? මෝටර රථය කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරේ පවතින වත්කම්. ඒ කියන්නේ මොන වත්කමක්ද? ජංගමන වත්කම්. මෝටර රථය කියලා තීරුවක් තිබ්බ මෝටර රථ කියන තීරුව වැඩි කරන්න ඕන. දැන් මෙතන ජංගමන වත්කම් කියලා තියෙන්නේ. අපි එන ජංගමන වත්කම් තීරුව වැඩි කරමු 4 ලක්ෂය. දැක්කන ගානට දෙපැත්ත වෙනස් වෙනවනේ. දැන් මේක නම් දෙපැත්තට යන්නේ නැහැ. මේකට මේ කපල යනවා. මේ පැත්ත 8 ලක්ෂය මේ පැත්ත 4 ලක්ෂය. මෙතන තියෙන සමාන ලකුණක්. හරි. 3. හරිනේ ඒක තේරුණා? මුදල් කියන වත්කම එළියට ගිහින් මෝටර රථ කියන වත්කම ඇතුළට එනවා. හරි. 3. ලක්ෂ 3ක් යොදවා ව්‍යාපාර වෙනුවෙන් බැංකු ජංගම ගිණුමක් විවෘත කිරීම. ලක්ෂ 3ක් යොදවා ව්‍යාපාර වෙනුවෙන් බැංකු ජංගම ගිණුමක් විවෘත කිරීම. ඒ කියන්නේ මොකද්ද? ලාච්චුවේ තියෙන සල්ලි ටික ගිහලා බැංකුවේ දාන ජංගම account එකට. නේ? කරන්ට් account එකකට දාන. ඒක තමයි එක තැනක තියෙන වත්කමක් අඩු වෙලා තව තැනක තියෙන වත්කමක් වැඩි වෙනවා. පටලේසි. මොකද වෙන්නේ? මුදල් කියන වත්කම යනෝ ලක්ෂ 3ක්. බැංකු කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 3ක්. මේ බැංකු කියන්නේ තව එකක්, බැංකු ණය කියන්නේ තව එකක්. හරිනේ? බැංකු ණය කියන්නේ වගකීමක්. බැංකුයි කියලා කියනවා. ඒක මොකද්ද? ඒක වත්කමක්. හරිනේ? හරි. 4. 50000 පිරිවැයු භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. 50000 වූ පිරිවැයු භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. පිරිවැය කියනකොට කොස්ට් එක ගියපු විදිහටම
50000ක් දීලා භාණ්ඩ ගන්න මොකටද? නිකන්නේ විකුණන්න. මේ වෙළඳ භාණ්ඩ ගන්න. 50000ක් පිරිවැය භාණ්ඩ අත්පිට මුදලට ගන්න. අත්පිට මුදලට ගැනීම. සල්ලි දීලා ගන්න. 4 50000ක් අපේ ව්‍යාපාරේ ලාස්තියෙන් එළියට යනවා. ඒ වෙනුවට 50000ක් මොනවා අපි සල්ලි එළියට ගිහින් මොනවා ඇතුළට එන්නේ? භාණ්ඩ ඇතුළට එනවා. භාණ්ඩ වලට මොකක්ද තියෙන වචන මොකද්ද? තොග. තොග වැඩි වෙනවා. 50000කින් ධන ලකුණු දාන්න ඕනේ නැහැ. ඕනද? හරි. 50000කින් තොග කියන වත්කම වැඩි වෙනවා. 5 ඒක තේරුණානේ? 40000ක පිරිවැය භාණ්ඩ ණයට ගැනීම. දැන් ඉස්සෙල් එක වගේම ඉස්සෙල් එක ගත්තේ අපිට මේක වෙනස මොකද්ද? ණයට ගන්න. කොහොම වුණත් අපේ ව්‍යාපාරය ඇතුළට 40000ක භාණ්ඩ එනෝනේ. එහෙනම් මොකද්ද? 40000කින් භාණ්ඩ නැත්තම් තොග කියන වත්කම වැඩි වෙනවා. හැබැයි ඉස්සෙල් වගේ සල්ලි එළියට යනවා. සල්ලි එළියට යන්නේ මේක වගකීම. මේක අපි ගන්න ණයට. ණයට ගත්තා නම් අනිවාර්යෙන් අපි ගෙවන්න ඕනනේ. නිසා වගකීම වැඩි වෙනවා. මොන වගකීමද? ණය හිමි කියලා වගකීමක් මෙතන නැහැ. ඒ වලට තියෙන මොකද්ද? ජංගම වගකීම. ජංගම වගකීම වැඩි වෙනවා. කීයද? 40000. හරිනේ මේ පැත්තේ 40000ක් වැඩි වුණා. මේ පැත්තේ 40000 වැඩි වුණා. තේරුණානේ? 40000ක භාණ්ඩ අපිට නෙමෙයි ගන්න ණයට. ණයට ගත්තට පස්සේ මොකද වෙන්නේ? කොමුණත් තොග කියන වත්කම භාණ්ඩ ව්‍යාපාරය ඇතුළට එන නිසා 40000කින් තොග වැඩි වුණා. මේක වගකීමක්නේ. වෙළඳ භාණ්ඩ ණයට ගත්තට පස්සේ අපිට පුද්ගලයා කවුද? ණය හිමියා. ණය හිමියා කියන්නේ කවුද? ජංගම වගකීම. ණය හිමියා කියලා තිබ්බනම් මේ පැත්තේ ලස්සන ණය හිමි තීරුව වැඩි කරන්න ඕනේ. ඒ වෙනුවට තියෙනවද? ජංගම වගකීම. ජංගම වගකීම තීරුව වැඩි කරා 40000. 6 අයිතිකරු සිදු කර ගැනිලි රුපියල් 10000කි. අයිතිකරු මුදලින් රුපියල් 10000ක් අරගෙන ගැනිලි කියන්නේ මොකද්ද? අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරේ මුදල් හෝ භාණ්ඩ රැගෙන යාම තමයි ගැනිලි කියන්නේ. දැන් මෙතන කියලා තියෙන පැහැදිලිවම මුදල් තමයි අරගෙන තියෙන්නේ. නේ? ගැනිලි බලපාන මොකටද? ගැනිලි අනිවාර්යෙන් බලපාන හිමිකම අඩු වීමට. මං කිව්වා හිමිකම වැඩි වෙන්න හේතු දෙකයි. ආයි කියන්නේ මොකද්ද? අයිතිකරු මුදලින් හෝ වෙන යම් ආකාරයේ සම්පතකින් ප්‍රාග්ධනයේ දෙවීම නැත්නම් අයිතිකරු ප්‍රාර්ථනයේ දෙවීම දෙක ව්‍යාපාරය ආදායම් හෝ ලාභිකයි නේ ඊළඟ ඒක තමයි මේ හිමිකම් වැඩි වෙන්න හේතු දෙක අඩු වෙන්න හේතු දෙකයි මොකද්ද ව්‍යාපාරයේ වියදම් ගෙවීම සහ අනිත් එක වියදම් සඳහා මුදල් පිටරටට ගලා යාම සහ අනිත් එක මොකද්ද ගැනීම නිසා හිමිකම් අඩු වෙන්න හේතු දෙකයි දන්නේ නැත්නම් ලියා ගන්න ගැනීම නිසා හිමිකම අඩු වෙනවා අනිත් එක වියදම් නිසා හිමිකම අඩු වෙනවා එහෙනම් මේක මොකද්ද ගැනීම නේ කොහොමද අපේ ලාජ්ජුවේ සල්ලි එළියට යන රුපියල් 10000 ඒ වගේම මේක ගැනීමනේ ගැනීම නිසා හිමිකම නැත්තම් ප්‍රාග්ධනය අඩු වෙනවා 10000 අයිතිකරු ඉතින් අම්බු කරපුව ගෙදර අරන් ගියාට පස්සේ යාට හිමි ප්‍රමාණය එයාගේ අයිතිය අඩු වෙනවා ඒක තමයි හිමිකම අඩු කරන්නේ දැන් ප්‍රැක්ටිකල්ම දැනගන්න මොකද කියලා ඒක අත කටපාඩම් කරන්න හදන්න යනකොට මීහරක වගේ අත 15000 පිරිවැය භාණ්ඩ 25000කට අත්පිටි වීම මෙන්න 15000ක භාණ්ඩ විකුණන්න කීයද 25000ක කීයක් ලාභෙ මේක 10000 ලාභ නේ 15000ක භාණ්ඩ කීයට විකුණන්නේ 25000කට මේක දුන්න නිසා කීයක් ලාභෙ 10000 ලාභ හරි මේක කොහොමද සටහන් කරන්නේ 15000ක භාණ්ඩ නැත්නම් තොග කියන වත්කම අපිව දාලා එළියට යනවා ඒ වෙනුවට එන්නේ මොනවද 25000ක මුදල් කියන වත්කම වැඩි වෙනවා මේ මං හිතන විදිහටම හිතන්න 25000ක මුදල් කියන වත්කම වැඩි වෙනවා භාණ්ඩ කියන වත්කම 15000කින් අඩු වෙලා මුදල් කියන වත්කම 25000කින් වැඩි වෙනවා මේ ගනුදෙනුව නිසා කීයක් ලාභේ තියෙන 10000 ඒ ලාභේ කාටේ අයිතිකාරයට එහෙනම් හිමිකම නැත්තම් ප්‍රාග්ධනය වැඩි වෙනවා 10000 තේරුණාද මං කිව්ව හිමිකම වැඩි වෙන්නේ නැත්තම් ප්‍රාග්ධනය වැඩි වෙන හේතු දෙකයි අයිතිකර ප්‍රාග්ධනයේ දෙවීම සහ ව්‍යාපාරයේ ආදායම හෝ ලාභය පෙවීම එහෙනම් මේක ලාභය නිසා හිමිකම වැඩි වෙනවා හොඳට පැහැදිලි කරන්න හරිනේ හොඳට මේක මේ ගාන තුලින් ප්‍රයෝජන ගන්න හරි 8 මොකද 8 වෙනි එක රුපියල් 20000ක් ණය හිමියන්ට ගෙවීම. අපි මතකේ කලින් භාණ්ඩ 5 වෙනි ගණතුන 40000 පිරිවෙව භාණ්ඩ ණයට ගත්තා. මෙන්න ඒකේ 20000ක් දැන් ගෙවනෝනේ. 20000 ණය හිමියන්ට ගෙවීම. ලාජ්ජුවේ තියෙන සල්ලි කොහොම හරි අඩු වෙනවා 20000. කාට ගෙවන්නේ ණය හිමියන්ට. ණය හිමි කියන්නේ කවුද? ජංගමක් කියනවා. වගකීමත් අඩු වෙනවා 20000. මේ කියන 40000ක් ගත්තා. 40000 ණය දීප දැන් 20000ක් ගත්තා. අතරම දැන් ණය ගියේ 20000. ගන්න නිකම් හිතලා බලන්න. හරි. මුදල් කියන වත්කම 20000ක් අඩු වුණා. ණය හිමි කියන වගකීමත් අඩු වුණා 20000. මෙතන ඕනනම් දන්නේ නැත්නම් ලියාගෙන මොන වගකීම මේ අඩු වෙන්නේ? ණය හිමි කියන වගකීම තමයි අඩු වෙන්නේ.
ඒක ලියන්න ඕනේ නැහැ මේ දැනගන්න ලියන්නේ. හරි. ව්‍යාපාරයේ මාසික බදු කුලී 5000ක්ද විදුලි බිල 3000ක්ද ගෙවීම. මේ බදු කුලී සහ විදුලි බිල කියන මොකද්ද? ව්‍යාපාරයේ වියදම් මොකට බලපාන? හිමිකම් අඩු වීමට බලපාන. මම කියුවා හිමිකම් අඩු වෙන හේතු දෙකයි. එක ගැනිලි අනිත් එක වියදම්. එහෙනම් මෙන්න ව්‍යාපාරයේ මාසික බදු කුලී 5000ක්ද විදුලි බිල 3000ක්ද වීම. දෙසරට දාන්නත් පුළුවන් එක සැරේට දාන්නත් පුළුවන් නේ. දෙකම වියදම් අපි එක සැරේට දාමු. 5 3 8000ක් කොහොම හරි මුදලින් එළියට යනවා. වියදම් ගෙවනවා 8000. 8000ක් ලාජ්ජියේ තියෙන සල්ලි අඩු වෙනවා. මේ දෙකම වියදම්. නේ 5000 3000 වෙන වෙනම ලියන්න පුළුවන් එක සැරේ ලියන්න. 8000 වියදම් නිසා හිමිකම නැත්තම් ප්‍රාග්ධනය අඩු වෙනවා 8000ක්. 10 10 මොකක්ද තියෙන්නේ 10000ක පිරිවැව් භාණ්ඩ 15000කට ණයට විකිණීම. මෙන්න 10000ක පිරිවැව් භාණ්ඩ විකුණුණු කීයද 15000කට. කීයක් ලාභේ? 5000 ඉන් ලාභය වැඩි වෙනවා. නේ? හැබැයි වෙනස මොකද්ද? අත්පිට නෙවෙයි විකුණන්නේ ණයට. නේ? 10000ක පිරිවැව් භාණ්ඩ 15000කට ණයට විකිණීම. කොහොම හරි අපේ ව්‍යාපාරේ 10000ක භාණ්ඩ එළියට යනවා. 10000 පිරිවැව් භාණ්ඩ එළියට යනවා. ඒ වුණාට එන්නේ මොනවද? සල්ලි එනවනේ. නැහැ. සල්ලි එන්නේ නැහැ. මේක අත්පිට නෙවෙයි විකුණන්නේ. මේක ලැබුණ නැහැ තාම. ලැබිය යුතුයි. ලැබුණත් එකයි ලැබෙන්න තිබුණත් එකයි. ඒත්වත්කමක් අපිටනේ. මොනවත්කමද? වෙළඳ භාණ්ඩ ණයට විකුණනට පස්සේ ඇති වෙන පුද්ගලයා කවුද? වෙළඳ ණය ගෙතිය. නැත්නම් ණය ගෙතිය. නේ? ණය ගෙතිය. අපිට ලැබෙන්න තියෙනවා. හරිනේ. එයා අපිට වත්කම. මොන වත්කමක්ද? ජංගම වත්කම. ඔන්නෝ වෙන් කරලා පාඩම් කරගන්න. එන 10000ක පිරිවැය භාණ්ඩ 15000කට ණයට විකිණීම කවුද වැඩි වෙන්නේ? 10000ක භාණ්ඩ එළියට ගිහිල්ලා මොන වත්කම වැඩි වෙන්නේ? ණය ගෙති කියන වත්කම තමයි වැඩි වෙන්නේ. එහෙනම් මෙතන කෙලිම ණය ගෙති කියලා තීරුවක්ම තියෙනවා. ණය ගෙති වත්කම වැඩි වෙනවා 15000. නේ 10000ක භාණ්ඩ අඩු වෙනවා 15000ක ණය ගෙති කියන වත්කම වැඩි වෙනවා. මේ ගනුදෙනු නිසා කීයක් ලාභේ? 5000. මේ 5000 අයිති කාටේ? අයිතිකාරය හිමිකම වැඩි වෙනවා 5000ක. මම කියවනේ හිමිකම වැඩි වෙන හේතු දෙකයි. ප්‍රාග්ධනයේ දිවීම අනිත් එක ආදායම හෝ ලාභිතය. එන්න 5000ක ලාභයක් ඉපෙව්ව හිමිකම වැඩි වුණා. 11. මේ ගණන් නැවත හදන්න. 10000ක ආයෝජන ආදායම් මුදලින් ලැබීම. මම කිව්වා ආයෝජන ආදායම්. වචනේම තියෙන ආදායම් කියලා. ආදායම් නිසා මොකද වැඩි වෙන්නේ? විතරින්ම හිමිකම වැඩි වෙනවා. නේ? හිමිකම වැඩි වෙන්න හේතු දෙකයි. ප්‍රාග්ධනයේ දිවීම හෝ දෙක ආදායම් හෝ ලාභිතය. එහෙනම් මොකද්ද? 10000ක ආයෝජන ආදායම් මුදලින් ලැබුණා. එහෙනම් මුදල් කියන වත්කම 10000කින් වැඩි වෙනවා. මේක ආදායම. ආදායම නිසා ප්‍රාග්ධනයේ නැත්නම් හිමිකම වැඩි වෙනවා 10000. 12. අයිතිකරුගේ පුද්ගලික රුපියල් 2000ක් වූ විදුලි බිල සඳහා ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් චෙක් පතන් නිකුත් කිරීම. මොකද ඔච්චර හැල්ලක් දීලා තියෙන්නේ. අයිතිකරුගේ පුද්ගලික විදුලි බිල සඳහා ව්‍යාපාරයේ බැංකු account එකෙන් සල්ලි කියලා රුපියල් 2000. මොකද කරන්නේ? මේ ගැනිලි නේ. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. එන්න මොකද වෙන්නේ? 12. බැංකුවේ මුදලින් නෙවෙයි අඩු වෙන්නේ. බැංකු account එකේ සල්ලි අඩු වෙනවා 2000. මේක ගැනිලි සහිනිකම අඩු වෙනවා නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙනවා 2000. ඔච්චරයි. එහෙනම් ඕකෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඔන්න මේ විතර එකතු කරලා අවසාන ශේෂය කියලා. ඔන්න ගන්න. මෙන්න අවසාන ශේෂය. විභාගයේදී ඔයගොල්ලන්ගේ අවසාන ශේෂය කියලා තීරුවකින් ඉල්ලලා නැත්නම් පොරවට කාලේ නාස්ති කරන්න එපා. හරිද? වෙලාව තිබුණොත් ඇවිල්ලා හදන්න. අනිත් ගණන් ටික හදලා නැත්නම් කාලේ නාස්ති කර ඉන්න එපා. ඔයගොල්ලෝ අනිත් ගණන් වලට යන්න. පොරියම් මේකේ හදා ගන්න ඕන. මොකද්ද? මේ පන්තියෙන් ළමයි ගන්න මොකද්ද හදා ගන්න ඕන? හිතන වේගය සහ ලියන වේගය දෙකම වැඩි කර ගන්න ඕන. හරිද? සමාන ළමයින්ට ඉන්න ළමයින්ට මේ හොඳට හිතන්න පුළුවන් වෙනවාට ලියන වේගය ස්පීඩ් එක මදි. සමහර කට්ටිය ඉන්නවා ස්පීඩ් එක ඉරි ගන්නවට රටක් ගන්න ලියන වෙනවාට හිතන්න බෑ. හිතන වේගය අඩු. ඒ නිසා මේ දෙකම අනිවාර්යෙන්ම මේක ගොඩ යන්න නම් ඕන. එහෙනම් අනිවාර්යෙන් මේ ගාන හදන්න හදලා අවබෝධයක් ගන්න. තේරුම් ගන්න ආය ආපස්සට හරවලා ගන්න. මේ රිවයින්ඩ් කර බලන්න. එහෙම බැරි වුණා. වක්කර ගැටලුවක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න WhatsApp නම්බරේ මම දෙන්නම්. මේ පන්ති ආවත් එක නැතත් එකයි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාන්න 06 43 40 238. අපි WhatsApp නම්බර් එක උකට මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් කරන් හරි අහන්න. හරි. අවුලන්න අපි කියලා දෙමු. හරි. එන ජය වේවා මේ වීඩියෝ එක බලන්න බලලා ඉගෙන ගන්න.